Hello and welcome everyone. අද අපි කතා කරන්නේ අපි කලින් සතියේ ඩිස්කස් කරපු සෙෂන් එකේ රීකැප් සෙෂන් එක. ඒතර මේ සෙෂන් එකේ ඔයාලට මොනවා හරි ඩවුට් තිබුණා නම් ඒව සෝල්ව් වෙන්න අපි අරගෙන යන රීකැප් සෙෂන් එක. මේක මම සාමාන්‍යයෙන් ලෙක්චර් එකක් ඉවර වුණාට පස්සේ ස්ටුඩන්ට්ස්ලාට ඔෆර් කරන සර්විස් එකක්. ඒතකොට ඔයාලට මේක රීකැප් වීඩියෝ එකක් එහෙම නැත්නම් රිවිෂන් එකක් විදිහට තියාගන්න පුළුවන්. ඒතික මේක ගොඩක් දුරට මේක native language එකකින් අරගෙන ඉන්නේ easily concept understand තේරුම් ගන්න පුළුවන් නිසා එතකොට අපි ප්‍රොෆෙෂනලි අපි ජෙනරලි ඉංග්‍රීසි මීඩියම් එකේ ලෙක්චර් එක කරාට ගොඩක් මම කලින් වර්ක් කරපු ඉන්ස්ටිටියුට් වල එක්ස්පීරියන්ස් එකත් එක්ක ගොඩක් අය රික්වෙස්ට් කරනවා නේටිව් ලැන්ග්වේජ් එකකින් ලෙසන් එක අරගෙන ඉන්න කියලා. ඒක නිසා ඒ විදිහට මම මේක අරගෙන එනවා. මොනවා හරි ඩවුට් තිබුණොත් අපිට ඊළඟ සෙෂන් එකේදී කතා කරන්න පුළුවන්. හරි. එතකොට අපි කතා කරේ hardware preparation program එකේ තියෙන hardware software lesson එක. ඒකෙදී අපි මුලින්ම කතා කරා information system එක. ඊට පස්සේ අපි කතා කරා computer එකක් කියන්නේ මොකක්ද කියන එක මුලින්ම. computer එකක් කියලා කියන්නේ data instruction input කරලා ඒවා process කරලා information ගන්න පුළුවන් digital electronic device එකක්. ඒත් එක්කම අපිට computer එක data store කරලා තියාගන්න data information store කරලා තියාගන්න use කරන්න පුළුවන්. ඊට අමතරව communication purpose වලටත් use කරන්න පුළුවන්. හරි. එතකොට මෙතනදී මේකේ example එකක් විදිහට ගත්තොත් අපි lecture hall එකේ area එක වර්ගඵලය හොයනවා අපිට width එක length එක දෙන්න පුළුවන් data විදිහට. ඊට පස්සේ අපිට multiplication කියන operator එක දීලා ඊට පස්සේ අපිට ඒක multiply කරලා process කරලා information ගන්න පුළුවන් area එක කියන එක. ඒක example එකක්. okay. හරි ඊට පස්සේ data කියන්නේ මොනවද කියලා අපි කතා කරා. Data are the facts and static collected in the raw form for reference or analysis. ඒතර raw form එකේ තියෙන තේ තමයි data කියලා කියන්නේ. ඊට පස්සේ information කියලා කියන්නේ simply process data. ඒතර අපිට මේ compare කරොත් data information compare කරොත් data is raw unorganized fact that need to be processed. Data can be something simple and seemingly random and unless until it is organized. ඒ කියන්නේ data අපිට process කරන එකයි කියන්නේ decision එකක් එහෙම ගන්න අමාරුයි. ඒක raw fact විදිහට තමයි අපි consider කරන්නේ. ඒක නිසා අපි ඒක process කරලා information විදිහට convert කරගන්නවා. When data is processed, organized, structured or presented in a given context so as to make it useful, it is called information. එතකොට අපි ක්ලාස් එකේදී ගන්නපු එක්සැම්පල් එක අපිට ස්ටුඩන්ට්ස් ලගේ මාර්ක් ටික එදා ඩේලි අසයින්මන්ට් එකේ මාර්ක්ස් ටික ගත්තොත් ඒක අපිට රෝ ෆැක්ටර් එකක් විදිහට ගන්න පුළුවන්. ඒක අපි කොලේක පේපර් එකක නැත්නම් එක්සෙල් ෂීට් එක මෙන්ෂන් කරගත්තොත් ඒක අපිට රෝ ෆැක්ටර් එකක් විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඒකෙන් ඩිසිෂන් එකක් ගන්න අමාරුයි. වැඩිම ලකුණු අරන් තියෙන කවුද? කී දෙනෙක් ලකුණු 90ට වැඩි අරගෙන තියෙනවද? ඒක ගැන අයිඩියා එකක් ගන්න අමාරුයි. ඒක නිසා අපි ඒක සිම්ප්ලි graph එකකට කන්වර්ට් කරගත්තොත් ප්‍රස්තාරයකට වගේ කන්වර්ට් කරගත්තොත් අපිට පුළුවන් එකෙන් අයිඩියා එකක් ගන්න වැඩිම ලකුණු අරන් තියෙන කවුද? මොන රේන්ජ් එකේද? මොන රේන්ජ් එකේ ලකුණුද වැඩිම තියෙන්නේ? එතකොට 80 90 අතර කී දෙනෙක් වගේ ඉන්නවද? ඒක ගැන ක්ලියර් අපිට අයිඩියා එකක් ගන්න පුළුවන්. එතකොට ඉන්ෆර්මේෂන් වල වැලියු එක වැඩි. okay. ඊට පස්සේ අපි කතා කරා කම්පියුටර් සිස්ටම් එකක් කියන්නේ මොකක්ද කියන එක. කම්පියුටර් සිස්ටම් එකක් basically කැටගරිස් හතරකට බෙදන්න පුළුවන්. hardware, software, liveware, firmware. මේකෙදි hardware කියලා කියන්නේ tangible physical devices ටික. software කියලා කියන්නේ instruction set එකක්. ඒක hard disk එකේ අපි store කරලා තියෙන අපිට එක various tasks complete කරගන්න තියෙන එකක් තමයි software කියලා කියන්නේ. liveware කියලා කියන්නේ කම්පියුටර් එක ඔපරේට් කරන කෙනා. දැන් අපි දන්නවා ක්ලාසිකලි ගත්තොත් කම්පියුටර් එකකට තනියම වැඩ කරන්න බෑ. ඒකට වැඩ කරන්න කෙනෙක් ඉන්න ඕනේ. ඒකට එයා liveware එක සාමාන්‍ය human කෙනෙක්. ඒකට දැන් liveware එක කියන එක දැන් නම් AI technology එක ඒත් එක්කම IoT technologies එක automate වෙලා තියෙනවා. ඒකට automation system වල liveware එක විදිහට එතන machine එකක්ම වෙන්නේ නැත්නම් මොන හරි application එකක් වෙන්න පුළුවන් වැඩ කරන්නේ. ඒකට liveware කියන එක දැන් තියෙන අපි self driving car එකක් එහෙම ගත්තොත් real human කෙනෙක් ඉන්න එක essential නෑ. මොකද ඒකත් embed කරලා තියෙන්නේ. liveware කියන එක classically ගත්තොත් computer එකක් on කරලා ඒක වැඩ කරන කෙනා තමයි liveware එක කියලා කියන්නේ. okay ඊළඟට firmware ඒකත් instruction set එකක් but difference එක තමයි software එකක් ගත්තොත් ඒක අපිට code ලියලා අපි program එක hard disk එකේ store කරලා තියෙන්නේ. firmware කියන එක ගත්තොත් ඒකත් instruction set එකක් තමයි. හැබැයි ඒක තියෙන්නේ motherboard එකේ තියෙන chip එකක් ඇතුලේ store කරලා තියෙන්නේ. දැන් ඔයාලා අහලා තියෙන BIOS කියලා එකක් තියෙනවා. ඒකට අන්නේ chip එක ඇතුලේ store කරලා තියෙන firmware කියන එක. ඒකට ඒකේ තියෙන්නේ firmware එකෙන් වෙන්නේ simply ගත්තොත් computer එක on කරන එහෙම නැත්නම් electronic device එක smart device එක on කරන්න අවශ්‍ය කරන instruction set එක එකේ තියෙන්නේ hardware ටික හරියට තියෙනවද keyboard එක තියෙනවද mouse එක තියෙනවද මේ දේවල් බලලා operating system එකට ඒ task එක computer එකේ වැඩ ටික බාර දෙනකන් ඒ ටික කරන්නේ firmware එකෙන්. හොඳම example එක තමයි ඔයාලගේ laptop එක ගත්තොත් ඒක Lenovo එකක් නම් on කරාට පස්සේ Lenovo කියලා display වෙලා ඊට පස්සේ
වෙල්කම් ස්ක්‍රීන් එකට යනකම් ඒ ටික වෙන්නේ ෆර්ම්වෙයාර් එකෙන්. ඔයාලගේ ස්මාර්ට්ෆෝන් එක ගත්තොත් Apple එකක් නම් ඒ ලෝගෝ එක ඩිස්ප්ලේ වෙලා ඊට පස්සේ ඒ OS එක ලෝඩ් වෙනකන් ටික කරන්නේ ෆර්ම්වෙයාර් එකෙන්. එතකොට අපේ Apple ෆෝන් එක අපිට Samsung ෆෝන් එකක් විදිහට සෙකන්ඩ් ටයිම් ඔන් කරන්න බෑ. එතකොට ඒක වෙන්නේ ෆර්ම්වෙයාර් එකෙන්. එතකොට මේ ෆර්ම්වෙයාර් කියන එක අපි කියන්නේ චේන්ජ් කරන්න බැහැ non volatile කියලා තමයි කියන්නේ. ඒ වුණාට අපිට ඉස්සරහදී අපි EEPROM මේ වගේ දේවල් වලින් ටෙක්නිකල් ලෙවල් එකෙන් මේක චේන්ජ් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි මේක මෙන්ෂන් කරන්නේ ෆර්ම්වෙයාර් එක චේන්ජ් කරන්න බෑ කියලා. හරිද? අපි යමු හાર્ඩ්වෙයාර් වල සබ් කැටගරිස් වලට input devices, output, storage, control and processing, networking devices. Input කියන්නේ කම්පියුටරේට data දෙන devices වලට අපි කියනවා data input කරන device වලට අපි කියනවා input device කියලා. mouse, keyboard, ඒකම webcam මේ වගේ දේවල් consider කරන්න පුළුවන්. output devices කම්පියුටර් එකේ තියෙන data පිටට ගන්න device වලට අපි කියනවා output devices කියලා. information එළියට ගන්න ඒවට monitor එක, ඒත් එක්කම speaker එක, headphone එක, projector එක, ඒ වගේ දේවල් අපිට consider කරන්න පුළුවන්. printer එක, ඒත් එක්කම තව devices වර්ගයක් තියෙනවා input output devices කියලා. අපිට touch screen එකක් වගේ ගත්තොත් ඒවා අපිට input output category එකට include කරන්න පුළුවන්. එතකොට ඒකේ input output facilities දෙකම තියෙනවා. එතකොට මේවා ඔයාලා by heart කරන්න ඕනේ නෑ, general idea එක තියාගන්න. මොකද අපිට IT වල තියෙන්න ඕනේ වැදගත්ම දේ තමයි practical skill එක. මේක කොහොමද apply වෙන්නේ වගේ දේවල් වලට ගැන හරියට idea එකක් තියෙනවා නම් IT field එකේ unlimited income එකකට යන්න පුළුවන්, හොඳ position එකකට යන්න පුළුවන්. ඒක නිසා මේවා practically idea එකක් තියාගන්න. ඒක නිසා තමයි මම lecture එකෙන් පස්සේ මේ විදියට recovery session එකක් එහෙම නැත්නම් revision එකක් විදිහට මේ විදිහට session එකක් අරගෙන එන්නේ. එතකොට ඔයාලට lesson එකේ මොනවා හරි doubt තිබුණා නම් මේකෙන් solve කරගෙන ඒත් doubt තියෙනවා නම් අපිව contact කරලා ඊළඟ දවසේ අපි ටික discuss කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට තව මොනවා හරි doubt තියෙනවා නම් ඒවා අපිට practical session එකකදී discuss කරන්න පුළුවන්. මොකද අපේ goal එක තමයි ඔයාලට updated knowledge එක ඔයාලට industry එකේ next level එකට යන්න updated knowledge එක උපරිම ඔයාලට දෙන එක අපේ institute එක හරහා. ඒක නිසා ඔයාලට මේ දේවල් අපිත් එක්ක ඩිස්කස් කරන්න පුළුවන්. මොකද ලෙක්චර් එකකින් විතරක් කවර් වෙන්න දේවල් අපිත් එක්ක ඔයාලට කවර් කරගන්න පුළුවන්. ඒක නිසා ඔයාලට ඩවුට් තියෙනවා නම් ලෙක්චර් එකෙන් පස්සේ එහෙම නැත්නම් ඔයාලගේ අපි කන්ටැක්ට් කරන්න දීලා තියෙන ඊමේල් එක හරහා අපිව කන්ටැක්ට් කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ storage devices, ඒ කියන්නේ අපි data store කරන්න use කරන්නේ storage devices. එතකොට hard disk එක, CD, DVD ඒ වගේ දේවල් අපිට ගන්න පුළුවන්. pen drive ඒ වගේ දේවල්. ඒවත් අපිට categorize කරන්න පුළුවන්. අපි ඒක ඉස්සරහදී බලමු. අපි lecture එකේදී කතා කරා. ඊට පස්සේ control and processing device. ඒ කියන්නේ අපිට processor එක ගන්න පුළුවන්, CPU එක. ඊළඟට communicate කරන්න අපි use කරන network device එක, networking devices. ඒකෙදී අපිට router, modem, switch ඔය වගේ දේවල්, hub ඒ වගේ දේවල් ගන්න පුළුවන්. ඒවා අපි කතා කරමු ඉස්සරහදී. Okay. ඊට පස්සේ මෙතන මෙන්ෂන් කරලා තියෙනවා can user directly communicate with hardware. user කෙනෙකුට hardware එක directly communicate කරන්න පුළුවන්ද? බලමු මොකද්ද answer එක කියලා. No, a user cannot directly communicate with hardware without some form of system or application software. Hardware requires software to act as an intermediary to interpret user commands, manage resources and facilitate communication. අන්න ඒක නිසා අපිට software use කරන්න වෙනවා. ඒතර hardware එක වැඩ කරන්න අපි හිතමු අපිට computer එකක් තියෙනවා, printer එකකුත් තියෙනවා. හැබැයි අපිට user hardware වලින් විතරක් බෑ printer එකට print out එකක් දෙන්න කියලා කියන්නේ. ඒතකොට අන්න ඒක නිසා අපිට software use කරන්න වෙනවා. ඒතර මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් hardware categories දෙකක් තියෙනවා. system software, application software කියලා. ඒක categorize කරන්න පුළුවන් එක ක්‍රමයක්. දැන් අපිට ගත්තොත් අපිට අපි batch එකේ ස්ටුඩන්ට්ස්ලා after A level math science stream එකේ ස්ටුඩන්ට්ස්ලා එහෙම නැත්නම් වෙන stream එකකින් ආපු අය කියලා categorize කරන්න පුළුවන් එක විදියකට. ඊට පස්සේ තව අපිට girls boys කියලා categorize කරන්න පුළුවන්. ඒ වගේ එක ක්‍රමයක් තමයි මේ system software, application software කියලා කියන්නේ. ඒතර system software එක කියලා කියන්නේ කම්පියුටර් එකක තියෙන basic function, මූලික ක්‍රියාකාරීත්වයට අවශ්‍ය software system software කියලා කියනවා. ඒ කියන්නේ operating system එක, utility software වගේ ගන්න පුළුවන්. ඒතකොට ඒක hardware එක එහෙම නැත්නම් hard disk එකේ install කරලා තමයි මේ application software various tasks වලට අපි install කරන්න ඕනේ. එතකොට system software එක install කරාට පස්සේ අපිට ඒකට application software install කරන්න පුළුවන්. ඒ කියන්නේ word processing, spreadsheet, database, photo edit කරන software ඒ වගේ අපිට consider කරන්න පුළුවන්. එතකොට මේක categories දෙකකට බෙදලා තියෙන්නේ. දැන් example එකක් විදිහට අපි school එකක් ගත්තොත් ඒකේ අපි දන්නවා එක එක roles තියෙනවා. principal ගත්තොත් එයා admin විදිහට අපිට ගන්න පුළුවන්. ඒකට ඒ වගේ අපිට consider කරන්න පුළුවන් මම මේවට. පැහැදිලි වෙන්න ඕන නිසා මේක සාමාන්‍ය example එකක් අරගෙන කියලා දෙන්නේ system software එක විදිහට. ඊට අමතරව අපිට එක එක subject උගන්වන්නේ එක එක teachers ඉන්නවා. maths teacher, bio teacher, IT teacher මේ විදිහට. ඒතර ඒ teachers ලා අපිට ගන්න පුළුවන් application software විදිහට. මම example එකක් වලට කියලා මේ concept එක දෙන්න. හරි. ඒතර ඒක අපිට දැන් clear. දැන් මෙතන තියෙනවා hardware එක අපිට user ට directly
කනෙක්ට් වෙන්න බෑ. ඒක නිසා ඔපරේටිං සිස්ටම් එක හරහා යූසර් හાર્ඩ්වෙයාර් එක සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් ඔයාලා දන්නවා ඔයාලගේ PC එකට සින්දුවක් අහන්න ඕනේ නම් Windows OS එක Windows 11 ඉන්ස්ටෝල් කරලා නම් තියෙන්නේ. ඒකේ තියෙන ප්ලේයර් එකෙන් සින්දුවක් අහන්න පුළුවන්. එතකොට OS එක හරහා පුළුවන්. එහෙම නැත්නම් අපිට ෆොටෝ එකක් එඩිට් කරන්න නම් OS එකේ විතරක් තියෙන app එක enough නැත්නම් අපිට application software එකක් Photoshop වගේ එකක් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේකෙදී අපිට OS එකෙත් එක මේන්ටනන්ස් වැඩවලට අපිට යුස් කරන්න පුළුවන් ඩ්‍රයිවර් software ඒ වගේ එකම තව අපිට යුස් කරන්න පුළුවන් disk cleanup ඒ වගේ backup softwares ඒ වගේ එතකොට operating system එකට support කරන softwares විදිහට අපිට other system software use කරන්න පුළුවන් utility software ඒ වගේ දේවල් විදිහට. එතකොට මේ විදිහට තමයි computer අපි hardware එක්ක සම්බන්ධ වෙන්නේ. හරි අපි දැන් ඊළඟ presentation එකට යමු. මම මේක video clips දෙකක් විදිහට අරගෙන එන්නම්. එතකොට ඔයාලට short form එකෙන් මේක time by time බලන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලට මේක ඕනේ නම් download කරගෙන ෆෝන් එක ස්ටෝර් කරලා තියාගන්න පුළුවන්. එතකොට ඔයාලට මේ දේවල් අමතක වෙන්න කලින් මොකද අපි දන්නවා අපි ලෙක්චර් එකට ගියාම එදාට මතක තිබුණට ටයිම් එකත් එක්ක අමතක වෙන්න පුළුවන්. එහෙම වෙන්න කලින් රීකැප් කරලා මේ දේවල් මතක තියාගන්න පුළුවන්. එතකොට නිතරම ටච් එකේ ඔයාලට මේ දේවල් ඩවුන්ලෝඩ් කරගෙන එහෙම නැත්නම් ලයිව් මේ අපි අප්ලෝඩ් කරපු වීඩියෝ එක අමතක වෙන්න කලින් රැපිඩ්ලි මේක බලන්න පුළුවන්. එතකොට එක්සෑම් එකට වෙනම පාඩම් කරන්න කියලා ලොකුවට මහන්සි වෙන්න දෙයක් නැහැ. මේ දේවල් දිගටම කරගෙන යන්න පුළුවන්. ඒකට මේක විතරක් නෙමෙයි අපි ප්‍රෝග්‍රෑමින් සබ්ජෙක්ට් මොකද මගේ එක්ස්පර්ට් ඒරියා එක ප්‍රෝග්‍රෑමින් වෙබ් ඩෙවලොප්මන්ට් ෆුල් ස්ටැක් ඒ දේවල් ඒකට මේයි ගැනත් අපිට ගොඩක් දේවල් මම ස්ටඩි කරලා තියෙනවා මගේ PhD එකේ වගේ දේවල් වලදී. ඒකට ඒව ෆලෝ කරද්දී මට ඒ දේවල් ගැනම AI සෙක්ෂන් එක ගැනම ගොඩක් දේවල් අලුත් දේවල් ඉන්ට්‍රොඩියුස් කරන්න ඒක වෙනම වැඩ කරගෙන යනවා. ඒකට ඒ දේවල් එක්ක ඔයාලට නොලෙජ් එක ග්‍රැබ් කරගන්න පුළුවන්. ඒකට මේකෙන් ඔයාලට මම හිතනවා බේසික් පාට එක කව වෙන්නද කියලා. අපි එහෙනම් ඊළඟ ස්ලයිඩ් එකෙන් අපි දෙවෙනියට කතා කරපු දේවල් ගැන රීකැප් එක ඊළඟ වීඩියෝ එකකින් අරගෙන එන්නම්. එහෙමනම් මේකෙත් මොනවා හරි ඩවුට් තිබුණොත් ඔයාලට ඊළඟ සෙෂන් එකේදී අපිත් එක්ක ඩිස්කස් කරන්න පුළුවන්. එහෙමනම් හැමෝටම සුබ දවසක් කියලා විශ් කරන ගමන් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හමු. Thank you very much. Goodbye.